ඔබ දිගින් දිගටම හඳ හැරුවොත් කුමක් සිදු වේද? දවස 1. ඔබ කිසිදු සැලසුමකින් තොරව රුපියල් 10ක උඩැල්ලක් පමණක් රැගෙන ඔබේ අභ්‍යවකාශ යානයෙන් හඳ මතට පනිනවා. මීටර් 5ක් යටට. එහි ඇත්තේ දූවිලි සහ වැලි පමණයි. ඒ ඉතා කනගාටුදායකයි. මීටර් 10ක් යටට ඔබට ඉතා තද යමක් හමු වෙනවා. එයින් පෙනී යන්නේ ඔබ සිටගෙන සිටින්නේ යකඩ නිදියක් මත බවයි. ඔබ එම යකඩ ලබාගෙන ඒවා උණු කර වඩාත් ශක්තිමත් වාහනයේ සවලක් සාදා ගන්නවා. මීටර් 100ක් යටට භූගත විලකින් එකවරම ජලය කාන්දු වී ඔබ හැරූ උමග ජලයෙන් යටවීමට පටන් ගන්නවා. නමුත් කලබල නොවී ඔබ පොම්පු සහ බටසවි කරනවා. දැන් ඔබේ ව්‍යාපෘතියටම අනන්‍ය වූ ජල සැපයුමක් තිබෙනවා. මීටර් 10ක් යටට කිලෝමීටර් 1යි ඔබට ඔලිවින් හමු වෙනවා. එය භූගත ගුහාවක සැගවී තිබූ ඉතා දුර්ලභ මෙන්ම වටිනා khනිජයක්. ඔබ ඒ සජීවී වෙන්දේසියක තමා ඩොලර් 1000 ගණනකට විකුණනවා. දැන් ඔබේ ව්‍යාපෘතියට ආයෝජකයින් සිටින අතර නව කාර්මික උපකරණද ඔබට හිමි වෙනවා. මීටර් 10000ක් යටට කිලෝමීටර් 10යි. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 93ක ඉක්මවා යනවා. ඔබ ඩොලර් මිලියන ගණනක් වැය කර සිසිලන පද්ධති සහ විශාල යන්ත්‍ර සූත්‍ර සවි කරනවා. මීටර් ලක්ෂයක් යටට කිලෝමීටර් 100යි ලුණු සහිත ජලයෙන් පිරි සැග වූ භූගත සාගරයක් ඔබ සොයා ගන්නවා. ඔබ මේ ගවේෂණය කරන අතරතුර ඒ සියල්ල සජීවීව ලොවටම විකාශය කරනවා. එහි ප්‍රේක්ෂක සංඛ්‍යාව දෙවන ඉනිම නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාවද අභිබවා යනවා. මීටර් මිලියන 1.7ක් යටට කිලෝමීටර් 1700යි ඔබ හඳේ මධ්‍යයටම ළඟා වෙනවා. එහි හරය නිර්මාණය වී ඇත්තේ මෙතෙක් පැවති පිරිසිදුම යකඩ වලින්. අවසානයේ ඔබව චන්ද්‍රයාගේ අයිතිකරු ලෙස ප්‍රකාශයට පත් කරමින් අත්සන් කරනවා.